පුතාට මං අද දෙනවා මම පුංචි කාලේ ඉඳන් පරිස්සම් කරපු මගේ වටිනම දේ. මේ ඉන්නේ මගේ ගමන් සගය. ජීවිතේ ගැන මේ තරම් දේ දන්න හැටි පුදුමයි. දැන් අපේ වැඩේ හොඳට යනවා නේ බබා. පාරක් ගානේ රස්තයක් දෙවි ඔහේ හිටපු මම වගේ කෙට්ට ඔයාලගේ තාත්තා මේ වගේ වාහනයක් දීලා මාරම ලොකු උදව්වක් බබා කරේ ඇත්තටම. අපි දෙන්නගේ බැඳීමත් ආරක්ෂා කළා. අපි දෙන්නට ජීවත් වෙන පාරත් හදලා දුන්නේ මේ ගමන් සගය නේද? ඇත්ත තමයි බබා. ඔයාට කියන්න මේ වාහනේට මාර විදිහට හයර් වෙනවනේ. වට්ට හයර් කොටක් මං දවසට යන්නේ. ඔව් බබා මේක ඉඩ කඩ එහෙම තියෙන නිසා කපල් එකකට සුබ පහසු වුණත් යන්න පුළුවන් නේ. ඔව් බබා. ඔයාලගේ තාත්තා හින්දා තමයි ඉතින් මේ හැමදේම. අපි ඉක්මනින්ම තව හොඳ වාහනයක් ගමුකෝ. ඒතර අපිට අලුත් ගමන් සගයකුත් ඉන්නවා. අයියේ ඔත්ත පොඩ්ඩක් එන්නන්න. මිස්ටර් කවිස්ක මම ආයෙත් ඔයාලට කියනවා ඔයාගේ තාත්තව හරි වෙලාවට එක්කන් ආවේ. මම තාත්තගේ රිපෝට් එක චෙක් කරා. තාත්තට දැනට නම් ප්‍රශ්නයක් නැහැ. අනේ thank you ડોක්ටර්. අපිට තාත්තා වෙලාවට එක්කන් එන්න පුළුවන් වුණේ මෙන්න මෙයාවින්ද ડોක්ටර්. ඕක කවිස්ක අපේ ජීවිතේ පුදුමාකාර බැඳීම් ගොඩාක් තියෙනවා. ඒ අතරේ එක් බැඳීමක් තමයි අපේ ගමන් සගය. ඔව් ડોක්ටර්. ડોක්ටර්ට ගොඩක් අත්දැකීම් තියෙනවා වගේ. ඕක කවිස්ක කිව්වා හරියටම හරි. දවසක් මේ වගේම මගේ අම්මටත් හොඳටම අමාරු වුණා. එදා මම නම් ගොඩක් අසරණ වෙලා හිටියේ. එදා මගේ ගමන් සගය හිටියේ නැත්තම් අද මට මේ ලෝකේ අම්මා කියලා කෙනෙක් නැති වෙනවා. අර ඉන්නේ මගේ ගමන් සගය. ඔව් ડોක්ටර්. අපේ ජීවිතේ පුදුමාකාර බැඳීමක් තමයි අපේ වාහනේ කියන්නේ. අපේ ගමන් සගය නැත්තම් අපි සමහර තැන්වල නොසිතන ආකාරයට අසරණ වෙනවා. හදනා කුරුල්ලන්සේ නිදහසේ පියවන්නද